ඒ මේ මගේ පදේ වෙඩි බෙහෙක් ගඳයිනේ. ඇයි ඒ? What? Bro, what are you talking about, man? ඒතර දානයකට පාංශු කූලයකට බොන්සි වඩින්නේ නැහැ. පාංශු කූල නම් ඕන ඉසේ කෙස් ගානේ යනවා. පාංශු කූල නම් ඕන ඉසේ කෙස් ගානේ යනවා. සමහර කොල්ලෝ පාඩුවේ ඉන්නේ. උඹලට බය නෙමේ. උන්ට අහක යන පොන්නේව පොම් කරලා පුරුදු නැති හින්දා. ඇත සම්පූර්ණ බලන්ද වැලක තියෙන ජංගි ගණන ගනින්ද ඒකේ ඉන්න මැස්සෝ ගණන විදින්ද ඒකේ තියෙන නැවුම් පුසුඹ කියන්ද එයින් එක ඔබගේ නේද නේ පළයන් මෙතන ගිහලා පළයන් තෝෙන්න බෑ අපේ ගෙවල් පැත්ත පළාද පස් පාගන්න පළයයිද උඹනිකම් ටීම් පීඑක් විතරයි හරි බං ඒක හෙට යන්න කරමු ඔයා කඩව ටිකක් කහා එපා ඔඩර නම් යනවා ඔයා මොකද ඔයා ඔඩර ආකෝ මම ඔයාගේ කාතර බයක් නැහැ මම මගේ ජුගාන්ට බයක් නැහැ අම්මට බය दुनिया से तुझे चुरा लो इंतजार कर लो ඕක අරගෙන ගහගනින් පුකේ. මේ මිනිහා මහා බඩුවක් වේසික පුතේ කෝක ළමයි 4-5ක් හදලා ඔය නටලන්නලා තමයි ඔය ගෑණි තරන් ඉන්නේ. ඔය ගෑණිත් හොඳ ගෑණියක් නෙමෙයි. වේසි ගෑණියක්. ඉතින් ඔය වගේ උන් තමයි හම්බෙන්න ඕනි ඉතින්. කඩා ගන්න බෑ මගේ අත දිගනේ අනේ තවල පුහදියන් ඕටි ගණන් තවල පුහදියන් කඩා ගන්න බෑ මගේ අත දිගනේ අනේ තවල පුහදියන් ඕටි ගණන් තවල පුහදියන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කොස්කැල ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමට ආසන්න වැති බව පුද්ගලයෙකු කුරුණෑගල නගර සභාව දැනුවත් කළ අවස්ථාවේ ඔහුට ලැබුණු ප්‍රතිචාරයයි මේ. හෙලෝ ඔව් කුරුණෑගල කොස්කලේ පටන් ගන්න තරම ලොකු අත්තක් කැඩිලා රැඳිලා තියෙනවා ගහක් උඩ. ඒක වැටුණොත් ලොකු ඩැමේජ් එකක් එනවා අනිවාර්යෙන් 4-5 දිනක් නැති වෙනවා. ඒක දැනුවත් කරන්න ගත්තේ සර් කොහෙද මේ කතා කරන්නේ? මම පාරේ කෙනෙක් කතා කරන්නේ. පොලිසිය දැනුවත් කරන්නේ අපි දැන් 2-3කටම ගිහිල්ලා තියෙන්නේ. ඒතර යන්න බෑද ඒතර එහෙම එමුණොත් එහෙම කීය වේද දන්නේ ඒකයි වැඩේ තියෙන්නේ. කවුරු මරනොත් ඒක වකීම ගන්නත් දැන් කරන්නේ. ඔව්. ඒ කියන්නේ මරන ප්‍රශ්නයක් නැහැ නගර සභාව පහය කරන්නේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. මොනවා කන්නේ? හුක්ත කරනවා. ඔය හිතක් කන්නේ හොක්. ගෙදර ගිහලා මොකෝ කරන්නේ? සාදු ඇයි පින්වත දානේ ගෙන ආවද පොදියාත අලනෝම ටින්ටිරිටික් සම්බෝලේ කචල් මට තෝ ඵලයන් යන්න මේ රට විනාසයි. මගේ දුවගේ ෆොටෝ ගත්ත ක්‍රමයේ කිව්වම මොන ලැජ්ජාවක් තමයි. අර කෙල්ලෙක්.
මම හරියට නැති මගේ දුවගේ ෆොටෝ ගත්ත ක්‍රමයේ කිව්වා මේ ඔක්කොටම ලැජ්ජාවක් කමන්න. මොනවා කොට බෑ. අතරේ මට මොකද ලැජ්ජාවක් කමන්න ඔබ ගත්ත ක්‍රමයේ කිව්වා ඒක ඔබ ඉන්දියාවේ හරි නෙවෙයි මේ ජපාන් හරින්න වටිනවා. කවුද ඉන්නේ නැද්ද? ගත්තේ මොකද? කවුරු ඉන්නවා? තනියමද? නෑ තව ඉන්නවා. ඔව් අම්මයි. යන්න ගත්තා. කෑ ගන්න බවරුත් ඈ. මේ කාලවල වීඩියෝ ගන්න බෑ. උඹ ෆොටෝ ගන්න පුළුවන් නම් උඹට ගෙවල් වලට මම ෆොටෝ ගන්න පුළුවන් නම් මම කියන වීඩියෝ ගන්න බැරි. ලැජ්ජද උඹට? ඒ වගේ තමයි යකෝ අර කෙල්ලෙක්. ඉඳපු තැටික කවුරු හරි ඉන්නවද? කවුරුද ඉන්නවද? උඹට හිරේ ගිලන් ගියා අවුරුදු ගානක්. ඕ නැන්ද කරබන් ඉන්නකෝ. දැන් මූ ඔව් කියලා කිව්වනේ. හවුරුද නැහැ. එතකොට මේ ගෙදරට ගියේ කවද්ද? මේ ගෙදර ජනෙල් අරින්ද ගියේ කවද්ද? අය ගන්න කෑ ගන්න බෑ. මේක පිළිගත්තා නම් කියපන්. හරියට කියපන්. මේ ගෙදරට කවද්ද ගියේ? ජනෙල් අරින්ද කවද්ද ෆොටෝ ගත්තේ? දැන් ඔක්කොම කලර වුණා. දැන් ලැජ්ජාවක් නැහැ කියපන්. කවද්ද ෆොටෝ ගත්තේ? අයියා තව කවුරු ඉන්නවා බං අයියා. තව කවුරු ඉන්නවා. උඹ තනියෙන් අහුවේ. හරිද? එයාත් හදාගන්න ඉන්නවා. අපි ගමේ දෙයක් අයියා හරිද? කියලා ඔබ අපේ එකෙක් වෙන්න පුළුවන්. ඌ කියලා කිව්වනේ. ඌ කියලා කිව්වා. ඔව් කියලා කිව්වා. ඔව් කියලා කිව්වනේ. එහෙනම් ඇතුලේ මම මතක. හරිනේ පුක්කේ අමාරු. මෙරටේ සිහින ජනාධිපතිවරු ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා තරහදියට නැගලා බලපු මෙතුමගේ බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔය කියන දේවල් ගමේ තියෙනවද කියලා අපි ගමේ ඉන්න මිනිස්සුන්ට. ඒ නිසා මැතිවරණයකදී ඡන්ද ගණන් කරනකොට බලා ගන්න පුළුවන්. අනුර කුමාර මහත්තයා කොහෙද ඉන්නේ අපි කොහෙද ඉන්නේ කියලා බලා ගන්න. Several months later. නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ජනාධිපති දුරේ දිවුරුම් දුන්නා. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළා. गलना सीत जले दिलना नीलट नीले गलना सीत जले दिलना नीलट नीले हो बनो दन्नगी गया गलावी गलावी अवतानी वइन बैकिया कियावी इननक रंग हो गया गुलाबी गुलाबी है दिल की हालत शराबी शराबी ओ मैंने प्यार किया अंगली अंगली में ही मिनी के टैप वही अंगली में ही मिनी के टैप वही गाता है कि अब दामा मैंने दामा गाता है මොනතරම් අසහනයක්ද තියෙන්නේ